කරමු. එහෙනම් අද අපි පටන් ගමු සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය වල සමග ප්‍රතිරෝධය පොඩ්ඩක් වෙන විදිහ. කෙටි ක්‍රම තියෙනවා මේවට. හරි. උදාහරණයක් විදිහට මේ හිතන්න අපි දැන් සාමාන්‍යයෙන් කෝෂයක් සම්බන්ධ කරලා මේ සංකේතය දක්වන අපි වේලි කෝෂයක් සම්බන්ධ කරපු කොහොම තනි ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ හිතන්න. ඊට පස්සේ මේකේ ධාරාවකුත් ගලාගෙන යනවා. සාමාන්‍ය විදිහට මෙහෙම සම්බන්ධ කරාම ධනාත්මක ධාරාව පිටතට එන්නේ. ධාරාවකුත් ගලාගෙන යනවා. එතකොට මෙතන තියෙනවා ධාරාව ගලා යාමට පොඩි බාධාවක්. ඕක තමයි අපි ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඒක මේ බාධා ඇති කරන උපකරණය තමයි ප්‍රතිරෝධකය කියලා කියන්නේ. හරිද? හරි. එතකොට මෙතන දැන් අපි සාමාන්‍යයෙන් මේ පාඩමේ භාවිත කරන එක සූත්‍රයයි අපි දන්නවා විභවාන්තරය ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධය V = IR. හරිද? ඒත් මේකේ විභවාන්තරත් හරි ධාරාවත් හරි. හැබැයි මේ R කියන එක අපිට හැමතිස්සෙම මේ වගේ එක ප්‍රතිරෝධකයක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට දෙනවා ප්‍රතිරෝධක එකක් නෙමෙයි දෙකක් තුනක් හතරක් ඒ උඩරිම හතරක් වගේ තමයි අපිට මේ ලැබෙන්නේ. ඒ වගේ කැමති ප්‍රමාණයක් ඒගොල්ලන්ට අපිට දෙන්න පුළුවන්. එතකොට අපි මේ කියපු ප්‍රතිරෝධක ගණන එක ප්‍රතිරෝධකයක් වෙනකන් සුළු කරගෙන يعني කඩා ගන්න ඕන. නැත්තම් බෑ. හදන්න මොකද මෙතන තියෙන්නේ එක පදයක් හින්දා. හරිද? හරි. අද අපි කතා කරන්නේ ඒකෙත් ඔය සමාන්තරගත ආකාරය ගැන කතා කරමු. හරි. අපිට පේපරේ මෙහිම හම්බෙන්නේ මේ කෝෂ ටික මෙහෙම නැතුව. බොහෝ වෙලාවට මේ ටික මෙහෙම නැහැ. ඔන්න ඔහම ලක්ෂ දෙකක් මොකක් හරි ලකුණු කළා. මම අයි මුලින් ඉඳලා මදින්නම්. මේ විදිහට මොකක් හරි ලක්ෂ දෙකක් ලකුණු ගන්නවා. අපි හිතමු AB කියලා. මොකක් හරි ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒගොල්ලෝ දෙනවා තව මොකක් හරි මේ ප්‍රතිරෝධකයක් මෙන්න මෙහෙම. හරිද? දැන් මෙතන තියෙනවා මේ විදිහට අපිට නොපෙනුනාට මේ විදිහට මෙතෙන්ට මේ ධාරාව ලබා දෙන ඔය කෝෂයක් මොකක්ද මේ විද්‍යුත් ප්‍රබලයක් උතන තියෙනවා. ඒත් එහෙම දෙන්නේ නැහැ. මේ කොටස නැතුව දෙන්නේ. එතකොට ළමෙන් දැනගන්න ඕන මේ කොටස තියෙනවා. හරිද? මේ නැතුව නිකන් ප්‍රතිරෝධය හොයන්න විතරයි මේ අපිට තියෙන්නේ. එහෙම කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. සමාන්තරගතයක හොයාගන්න තව ක්‍රමයක් තමයි මෙහෙම හිතන්නත් පුළුවන් ඕන. අරම තියෙනකොට දැන් ප්‍රධාන ධාරාව ධන පැත්තෙන් එළියට එනවා. ප්‍රධාන ධාරාව කොහොම ගිහිල්ලා මෙන්න මෙතෙන්දි තැන් දෙකකට බෙදෙනවා. එතනින් තමයි අපි හඳුනගන්නේ මෙතන ශ්‍රේණිගත සම්බන්ධයක් නෙමෙයි සමාන්තරගත සම්බන්ධයක් තියෙන්නේ කියලා. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ කතා කරන්නේ ධාරාව ගැනවත් විභවාන්තර ගැනවත් හොයන එක නෙමෙයි. මෙන්න මේ R අගය සුළු කරගන්න විදිහ. ඇත්තටම මේ තියෙන මෙහෙම පද්ධතිය අපි සුළු කරගන්න ඕන සාමාන්‍ය මෙන්න මේ විදිහට එක ප්‍රතිරෝධකයක් වෙනකන් සුළු කරගන්න ඕන. මේක තමයි කියන්නේ. මේ ප්‍රතිරෝධක දෙක වෙනුවට තනි අගයක්. මෙතන AB තියෙනවා වගේම මෙතනත් AB මේ විදිහට තියෙනවා. හරිද? ඒතකොට අපි දැනගන්න ඕන අපිට මේ විභාගේ මේ කොටස නෑ. කොටස දෙන්නේ නෑ. ප්‍රතිරෝධකේ විතරයි හොයන්න ඕන. අර කොටස ඇති වැඩක් නෑ. මම කියන්නේ ප්‍රතිරෝධක විතරක් හොයන්න දෙනකොට. නැත්නම් ওই ටික ඕන විභවාන්තර ධාරාව හොයන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ පරිපතේ මෙන්න මේ ආකාරයට සුළු කරගන්න තමයි තියෙන්නේ. ඉච්චරයි තියෙන්නේ. හරිද? හරි. එතකොට අපිට හම්බ වෙනවා මේ සමාන්තරගත ප්‍රතිරෝධකයක් අර විදිහට තියෙන එකක් මේ තියෙන්නේ. ඔය සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතියේ ප්‍රතිරෝධක දෙකක් පේන්න තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක සූත්‍රයක් තියෙනවා මේකට. දැන් මේකට අපි කියන්නේ දැන් එක ප්‍රතිරෝධකයක්. අපි හිතමු උදාහරණයක් විදිහට R1. හරිද? මොකද R ගේ R වලින් තමයි ප්‍රතිරෝධක හඳුන්වන්නේ. එතකොට අපි හිතමු මේක R2. අගයන් දෙක වෙනස්නේ. එතකොට R1 R2 කියලා මම ගන්නවා. අරගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට සූත්‍රයක් දෙනවා සිලබස් එකේ තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රයක්. මෙන්න මේ R. එහෙම නැත්නම් මේකට තමයි කියන්නේ ඕගොල්ලෝ දන්න සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙන්න මේකට. මෙන්න මේක තමයි හොයන්න යන්නේ. මේ R අකුර හොයන්න යන්නේ. අරගෙන R නේ V = IR. ඒ R අකුර හොයන්න යන්නේ. එතකොට මේකට සූත්‍රයක් දීලා තියෙනවා 1යට R1 ධන 1යට R2. හරිද? මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් අර ධාරාවන් එක්ක මේක සූත්‍රේ නැහැටි. එච්චර නෙමෙයි මම මේ කියන්නේ සරලව ප්‍රතිරෝධක පද්ධතිය වල කියවා ගන්න විදිහ. හරිද? දැන් මේකට දාලා උත්තරේ හොයන්නත් පුළුවන් ළමෙට. බැරි නෑ. සාමාන්‍ය විදිහට හදන් ගියොත් 1යට R1 R1 බැලුවා අගේ දාගත්ත ඕම් කීයද 6යි. ඕම් නම් ඕනෙත් නෑ අගේ විතරයි දාගන්න 6යි. ධන එකතු කිරීම 1යට R2 මෙන්න තියෙනවා R2 ඕම් 3යි. හරිද? එතකොට 1යට R සමානයි මේකේ පොදු පදේ මේ තියෙන සාමාන්‍ය භාග සංඛ්‍යා දෙකක්. හරිද? 6න් 1යි 3න් 1යි.
මේක අපිට ගන්න පුළුවන් 6 වරක් තුන 18 ගන්නත් පුළුවන් නැත්නම් මේ 6 ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක මේ සංඛ්‍යාව අර දෙකෙන්ම බෙදෙනවා. එතකොට 6ට 6 ඒවා 1යි වරක් 1 1යි. ධන 6ට 3 ඒවා 2යි දෙවරක් 1 2යි. හරිද? මම ඊට ටික මේ පැත්තෙන් හදන්නම්. දාන්න එතකොට 1ට r සමානයි 2යි 1යි උඩ සුළු වෙනවා 3යි යට ඒ විදිහටම තියෙනවා 6. එතකොට 1යට r සමානයි 3යට 6ක් තමයි මට අවසාන පිළිතුර එන්නේ. ගණන් වල කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති හරස් ගුණිතය කියලා එකක් මේ වගේ වගේ හොයාගන්න. එතකොට මේ දෙපැත්ත උඩ යට ගුණ කරලා එක පැත්තක දාගත්තා. 6 වරක් එක සමාන ලකුණ එහෙමම දැම්මා. අනිත් පැත්තේ 3 වරක් r කියලා දාගත්තා. ඔච්චරයි. එතකොට r 3ෙන් ගුණ වෙලා ඒක r තනි කරගන්න ගුණ වෙච්ච එකක් බෙදලා අයින් කරන්න ඕන. සමාන ලකුණෙන් එහා පැත්තට ඒ වැඩේම කරා. හරිද? 3ට 3 කැපුණා 3ට 1යි 6ට 2යි. දෙවරක් එක දෙකක් ඕම් කියලා එනවා. සාමාන්‍ය විදියට සමග ප්‍රතිරෝධ දෙකක්. ඒ කියන්නේ මෙතන ඕම් 3යි ඕම් 6 වෙනුවට හරිද? මේ AB අතරට මෙතන B මෙතන A AB අතරට මේ දෙක වෙනුවට ඕම් දෙකක් දැම්මනම් මේ වැඩේම කරගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. සමග ප්‍රතිරෝධයෙන් අපි ඕක හොයන්නේ. මේ මෙහෙම දෙකක් නොතිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඕම් දෙකක් තියෙනවා නම් අපිට මේ දෙක දාලා මේ දෙකේම කාර්ය කරගන්න පුළුවන්. හරිද? හරි. ඔච්චරයිද? දැන් අද මම කියලා දෙන්න යන මේ සූත්‍රය ටිකක් වෙලා යනවා. පේනවනේ. සමහර කට්ටිය ඉන්නවා හරස් ගුණිතෙත් අමාරු. හරිද? එතකොට මේ භාග සංඛ්‍යා සුළු කරගන්නත් අපහසු කට්ටිය ඉන්නවා. මම කියලා දෙන්න යන්නේ මේක මීට වඩා කෙටි ක්‍රමයකට විසඳන විදිය. මොකද MCQ වලට අපිට වෙලාව වැදගත් වෙනවා. බලන් ඉන්න. එතකොට මම මේක මෙහෙම සුළු කරන්නේ. බලන්න. බලන්න මෙන්න මේ සූත්‍රය. මේ මුකුත් ඕනේ නැහැ. මම මේ ඕම් දෙක එන විදිහ ඔයාලට මෙහෙම පෙන්නන්න. අපි කෙටි ක්‍රමයක් පොඩ්ඩක් මේ ඉගෙන ගන්න එපා. MCQ 40කට තියෙන්නේ පැයයි. ඒ 40 ඇතුළත මේ එකක් දෙයක් ආවොත් ඉතින් වෙලාව යනවනේ වෙනම සූත්‍ර දාලා අනිත් එක මේ එක පද්ධතියක් නෙමෙයි පද්ධති 3-4ක් විසඳලා සමග ප්‍රතිරෝධය වැඩි වෙන්නේ කොයි පිළිවෙලටද අඩු වෙන්නේ කොයි පිළිවෙලටද එහෙමනේ අහන්නේ. එතකොට අපි මෙහෙම හිතමු. මේක සාමාන්‍ය භාග සංඛ්‍යා දෙකක්. මම අතන ගත්ත මතකද 6න් 1 ධන 3න් 1. මම ඒකත් එක්ක මේක ආදේශ කරගෙන යන්නම්. අපිට පුළුවන් මේ දෙකේ ගුණිතයක් ගන්න අර පොදු පදයේ විදිහට. එහෙනම් අපි මෙතනත් ගමුකෝ. පොදු පදයේ විදිහට r1 ගුණ කිරීම r2. එහෙම ගන්න පුළුවන්. අරගෙන දැන් මම මෙතන 18 ගත්ත කියලා හිතන්නකෝ. 18ට 6 ඒවා මෙන්න මෙහා සංඛ්‍යාවක් තියෙනවා. 3ක් නෙදී. මෙයාට මෙයාගේව මෙච්චර තියෙනවා. මෙතනත් මේ වගේ මෙයාට මෙයාගේව කොච්චර තියෙනවද? r2 ප්‍රමාණයක් තියෙනවා. ඒක එකෙන් ගුණ වෙන හින්දා අපිට කෙලිම මේ 18ට 6 3යි 3 වරක් 1 3යි. ඒ වගේ තමයි. මෙතනත් මෙයා හොඳට බලන්න ඕනේ 18 මෙයාට මෙයාගේව මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ දෙක ගුණ කරලානේ ගන්නේ 18. ඒකෙන්ද එහෙම ලේසි. මෙයාට මෙයාගේව මෙච්චර ප්‍රමාණයක් තියෙනවා r2. හොඳයි. සාමාන්‍ය විදිහට දාන ලකුණ දැම්මා. එතකොට මෙයාට මෙයාගේව මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. බලමු එහෙම වෙනවද කියලා. 18 මෙතන දාන 18ට 3 ඒවා 6යි. මෙයාට මෙයාගේව මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් r2 r1 ගුණ කිරීමට මෙන්න මේ r2 ඒවා r1 ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් සමානයි 1යට r. ඔච්චරයි. ඊට පස්සේ ආයි 1යට r සමානයි මේ දෙක චුට්ටක් ලං කරලා r1 r2 මෙතන ගුණ කිරීම තියෙන්නේ. ඔපෙනුවාට ගුණ කිරීම තියෙන්නේ. උඩ එනවා r1 ධන r2 කියලා එනවා. ඔච්චරයි. සරලව. එතකොට අපිට ඕන අගය මේ v i r. නැතුව 1යට r වල අගය r වල අගය වැඩක් නැහැ. මට ඕන r වල අගය තමයි මට ඕන. ඒකනේ අර සූත්‍රය r අකුරෙන් දී. එහෙනම් 1යට r කරන්න මොකද කරන්නේ මේක අර උඩ යට මාරු කරනවා. පරස්පරේ දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ හිතන්න. මම මේකයි මේ පැත්තෙන් ලියන්න. බලන්න 1යට r සමානයි අපිට ආවේ මෙන්න මේක. r1 ධන r2 r1 වාරයක් r2. ඔන්න ඕක ආපු ගමන් චුට්ටක් මෙහෙම කල්පනා කරන්න. මෙහෙම පරස්පරය ගන්නත් මේ හරස් ගුණිත ගන්නත් පුළුවන්. නැත්තම් මේක තියෙන්නේ ටක් ගාලා උඩයට මාරු කරන්න තියෙන්නේ. එහෙනම් r1 උඩට දැම්මා 1 යටට දැම්මා. සමානයි මේක උඩට දානවා මේ පදේ. හරස් ගුණිත දාලා බලන්නේ ඒත් එන්නේ එකම උත්තරේ. ඊට පස්සේ යට එනවා r1 ධන r2.
මෙන්න මේක ඔළුවේ තිබ්බා නම් අරගේ උත්තරේ ටක් ගාලා ගන්න පුළුවන්. බලමු අපි හදලා ඒ උත්තරේ එනවද කියලා. බලන්න r යට 1 කියන්නේ rම තමයි. ඕනම සංඛ්‍යාව එකෙන් බෙදුනහම ඒ සංඛ්‍යාවම තමයි. හරිද? එහෙනම් ඔන්න මම මේ ටික මැක්කුවා. බලමු අරකේ අපිට කලින් සුළු කරාම ආවේ අර සූත්‍රෙට දාලා පියවර ගොඩක් ගිහිල්ලා ඕම් දෙකක් තමයි ආවේ. හරිද? බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා. එහෙනම් සමග ප්‍රතිරෝධය r සමානයි මෙන්න මේක තමයි සූත්‍රය. මම ආයෙ පාරක් කියන්නම්. r1 ධන r2. හරිද? හරි. සමානයි. r ගුණ කිරීම r2. 6 වරක් 3. එහෙනම් උඩට එන්නේ 6 වරක් 3 කියන සංඛ්‍යාව. යටට බලන්න මොකද වෙන්නේ? මේ දෙකේ එකතුව. එහෙනම් 6යි 3යි එකතු කරාම කීයද? 9යි. බලමු උත්තරේ එනවද කියලා. 6 වරක් 3 18යි. යට එන්නේ 9යි. එහෙනම් අර උත්තරේ එනවා 9ට 1යි 18ට 2යි. එහෙනම් අවසාන උත්තරේ ඕම් දෙකක් විදියට අපිට එනවා. ටක් ගාලා MCQ වල මේ විදියට හදා ගන්න පුළුවන්. මේ දෙක අර භාග සංඛ්‍යා ගුණ කර කර ඉන්න ඕනේ නැහැ. ටක් ගාලා මේ දෙක ගුණ කරා ටක් ගාලා 6 වරක් 3 කියලා දාගත්තා. මේ දෙක එකතු කරා යටි. ඔච්චරයි ඉතින් ටක් ගාලා එනකොට 18 බෙදීම 9 කියන්නේ ඕම් දෙකක් උත්තරේ එනවා. හරිද? හරි. අපි බලමු මේ වගේම තව ගානක් මේ උදාහරණ ගානක්. මේ ගාන බලනකොටත් මම කෙටි ක්‍රමෙන් හදලා පෙන්නන්න මුලින්ම තියෙන්නේ මේ දෙකේ ගුණිතය. r සූත්‍රය ලියලා ඉන්න. r1 r2 r1 ධන r2. කනේද? එහෙනම් ඔන්න සමග ප්‍රතිරෝධය හොයන්න යනවා. මේක නිකන් ඔළුවේ තියාගන්න. අටපාඩම් කරන්න තරම් දෙයක් නැහැ. එහෙනම් මට කරන්න තියෙන්නේ මේ දෙක ගුණ කරන්න ඕනේ. මේ 12 වරක් 6. ඊට පස්සේ ඒ දෙක එකතු කරන්න ඕන. 12යි 6යි. කීයද? 18ක් එනවා. එහෙනම් බලමු කෙටි ක්‍රමෙන් උත්තරේ එයිද කියලා. මෙතන අපි උඩයට කපමුකෝ. මෙතන 6 ගත්තොත් 6ට 1යි 18ට 3යි. 6 වරක් 3 18යි. ඒතකොට 3යි. එතකොට එන්නේ මෙතන එක වැඩේ හරි 3. 3ට 1යි 12ට 4යි. එන්න නෑනේ කැපෙන්නේ. එහෙනම් සමග ප්‍රතිරෝධය අපිට ටක් ගාලා එන්න ඕන ඕම් කීයද? ඕම් 4යි. බලමු අර විදිහට දාලා මේකේ සූත්‍රේ ඕම් 4 එනවද කියලා මොකක් වෙන්නේ නැහැ. එනවනම් එහෙනම් දාලා බලමු. සාමාන්‍ය විදිහට අර පොතේ තියෙන සූත්‍රය. 1යට r1 ධන 1යට r2. හරිද? සමානයි 1යට අපි කැමති එකක් ගමු 6 කියලා. ධන මෙතනත් කැමති එකක් ගන්න. 1යට 12. අනිත් එක ගන්න එපා. 12. පොදු පදේ විදිහට මේක 12 ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. දෙකෙන්ම බෙදෙනවනේ. 12ට 6 වත් 2යි දෙවරක් 1 2යි. ධන 12ට 12 1යි එක් වරක් 1 1යි. මෙතන එන්නේ 1යට r. හරිද? හරි. එහෙනම් මෙතන ඕම් 4යි කියන ඔළුවේ තියාගන්න මම මේ පැත්ත මකන්නම්. බලමු එහෙනම් මේ පැත්තේ 1යට r සමානයි උඩ එන්නේ 2යි 1යි 3යි බෙදීම යට තියෙන්නේ 12. හරිනේ? එහෙනම් මේකෙත් අර හරස් ගුණිතේ නැත්නම් පරස්පරය ගන්නත් පුළුවන්. උඩ යට මාරු කරන්න තියෙන්නේ. මේකේ r උඩට යනකොට 1 යටට එනවා. මේකේ 12 උඩට යනකොට යටට 3 එනවා. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් r යට 1 සමානයි මේක අනිත් පැත්ත ගෙවුවා. උඩ 12 දැම්ම යට 3 දැම්ම. එක එකෙන් බෙදුනට වැඩක් නැහැ. rම තමයි. ඕනම සංඛ්‍යාව එකෙන් බෙදුනහම මේ සංඛ්‍යාවම තමයි. හරිද? 12 බෙදීම 3. අර විදිහටම 3ට 1යි 12ට කීයද? ඕම් 4යි. දැක්ක නේද පුතාලගේ ඉති ක්‍රමය? මේක ලේසි. මේක MCQ වල පාවිච්චි කරන්න. හරිද? හැබැයි ප්‍රතිරෝධක දෙකයි. හොඳේ. ප්‍රතිරෝධක තුනක් තියෙනවා නම් ඒවා සවිස්සරව සුළු කර කර කියන්නේ දෙක දෙක සුළු කර කර එන්න දින්නේ. නැත්තම් සාමාන්‍ය විදිහට මේ විදිහට හදන්න පුළුවන්. නැත්නම් සූත්‍ර හදන්න කිව්ව වෙලා යන. MCQ වගේ දේවල් අපි දඩබරස් කරගන්න එපා. ඉක්මනට. ඒකයි ඉක්මනට කරගන්න ඕන හින්දා තමයි මේ වැඩේ අපි පාවිච්චි කරන්නේ. වෙන මොකුත් නෙමෙයි කරේ. මේ තිබ්බ සූත්‍රය අර තව ටිකක් සුළු කරගත්තා. අපි ගණන් වල දන්න විදිහට පොදු පදයක් අරගෙන සුළු කරගත්ත එක විතරයි කරේ. එච්චරයි කරේ. සුළු කරගත්තාම අපිට ආවේ මේ මෙන්න මේ වගේ එකක්. සුළු කරගත්තාම අපිට ආවේ මෙන්න මේ වගේ එකක්. එච්චරයි තිබ්බේ. වෙන අමුතු දෙයක් නෑ. මේ දෙකේ ගුණ කරා ටක් ගාලා එකතු කරා. සුළු වෙන්නේ නැති ගණන උන් ටක් ගාලා ඕම හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කල්පනා කරමුකෝ. දැන් මෙහෙම දෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් දෙනවා. ඔය දෙක සමාන්තරයි. අපි හිතමු අගේ හිතා ගන්න බැරි වුණා කියලා. එකක් තියෙනවා ඔන්න ඕම් 18යි. අනිත් එක ඕම් 9යි. දැන් ළමෙක් හදනවා නම් අර සූත්‍රයට දාලා ඕම හදාගෙන යන්න ඕන. හරිද? ඒතර කෙටි ක්‍රමෙන් චොට්ටක් බැලුවොත් මේ දෙක ಗುಣ කරා. ටක් ගාලා. සමග ප්‍රතිරෝධය හොයාගන්න මේ දෙක ಗುಣ කරා.
18 වරක් 9 ගුණ කළා මේ දෙකේ එකතුවෙන් 18යි 9යි කී 27යි. හරි. ඔච්චරයි දී. ටක් ගාලා ඊට පස්සේ මේකෙන් අගේ හොයාගන්න උනා ටක් ගාලා. 9ට 1යි 9 වරක් 3 27යි 3යි. ආයි 3ට 1යි මෙතන 6යි. ඕම් කිය දෙන්නේ. ඕම් 6ක්. එහෙනම් මේ දෙක වෙනුවට මේ මෙච්චරයි දින්නේ. AB කියලා තැන් දෙකක් දෙයි. ඒ දෙක වෙනුවට මෙතන AB අතර මෙහෙම ඕම් 6ක් දැම්මනම් ඔය වැඩේ සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේ දෙක ඕනේ නැහැ. 18යි 9යි ඕනේ නැහැ. 6ක් තිබ්බනම් ඒ අදාළ වැඩේ කරගන්න පුළුවන්. එච්චරයි දී. හරිනේ. ඔය ටික තමයි කෙටි ක්‍රමේ.